ඔන්න අදත් ලස්සන මූවී එකක් අරන් තමයි අපි ඔයාලව හම්බ වෙන්න ආවේ. මේ මූවී එකේ නම The Bayou. ඉතින් අපි වැඩි කතා නැතුව යමු ඉක්මනට මූවී එක පැත්තට. කතාව පටන් ගන්න ඝන කැලෑවක හැංගිලා තියෙන රහස් මධ්‍යස්ථානකින්. මේ තැන නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන තැනක්. හොර ජාවාරම්කාරයෝ රෑ දවල් නැතුව ඒව හදනවා. ඒත් එයාලා දැනගෙන හිටියේ නෑ පළමු රසායනික ද්‍රව්‍ය ගඟට කාන්දු වෙලා ටිකෙන් ටික කිට්ටුව තියෙන වකුරු බිමකට ගලාගෙන ගියා කියලා. මේ විෂ සහිත ද්‍රව්‍යයේ බලපෑම නිසා ගඟේ හිටපු කිඹුලන්ට භයානක වෙනසක් ඇති වුණා. මේ කතාවේ ප්‍රධාන චරිතේ කායල්. එයාගේ ලොකු අයියාගේ මරණයෙන් පස්සේ එයාගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කරන්න එයාගේ අලු බෂ්ම ගඟේ පා කරන්න එයා සැලසුම් කරනවා. එයා මේ ගමන යන්නේ එයාගේ හොඳම යාළුවා ඇලිස් එක්ක. කායල්ගේ අයියාගේ හිටපු පෙම්වතිය මාලිගාටත් මේ ගැන දැනගන්න ලැබෙනවා. එයාත් තමන්ගේ පරණ පෙම්වතාට අන්තිම සමුග ගැනීම දෙන්න කියලා එයාත් එක්ක යන්න කැමැත්ත පළ කරනවා. ඒත් ඇත්තටම මාලිකා ඒ වෙනකොට සෑම් කියලා අලුත් පෙම්වතෙක් හොයාගෙන ඉවරයි. මේකට කායල් හිටියේ නම් ටිකක් තරහින්. ඒ සල්ලි ප්‍රශ්න නිසා එයාට ඒ දෙන්නත් එක්කම ගමන යන්න සිද්ධ වෙනවා. මොකද මාලිකා අලුතෙන් කාර් එකක් අරගෙන තිබෙනු හින්දා. මේ හතර දෙනා විලක් කිට්ටුව තියෙන ගමක් දිහාවට පිටත් වෙනවා. ගමන අතරතුරේ තත්ත්වය හරිම නොසන්සුන්. කායල් ඉන්නේ එයාගේ අයියා නැතුණු දුකින් මිරිකිලා. ඇලිසුත් එයාගේ පවුලේ ආර්ථික ප්‍රශ්න ගැන කනස්සල්ලෙන් තමයි ඉන්නේ. අනික් පැත්තෙන් මාලිකයි සෑමුයි එයාලයි කතා බහට වැඩි මැදිහත් වෙන්නේ නැහැ. මොකද එයාලා දන්නව පොඩි වරදක් වුණත් තත්ත්වය තවත් නරක අතට හැරෙන්න පුළුවන් කියලා. පාරෙන් දිග නිසා පහවදා එයාලා පෙට්‍රල් පිරහුම් මාලක නතර වෙනවා. එතනදී කායල් දකිනවා පත්තරයක්. ඒකේ ගහලා තියෙනවා මෑතක ඉඳන් කිඹුල් ප්‍රහාරය වැඩි වෙලා කියලා. ඒ වෙලාවෙම වයසක කෙනෙක් එයාලට කියනවා ජීවිතේ බේර ගන්න ඕන නම් වතුරෙන් ඈත් වෙලා ඉන්න කියලා. ඒත් මාලිකා ඒක ගණන් ගන්නේ නැතුව හැමෝටම ඉක්මනට කාර් එකට නගින්න කියනවා. මාලිකාට මේ කිඹුලන් ගැන කලින්ම දැනුමක් තිබිලා එතනට යන්න එයා පොඩි පෞද්ගලික ගුවන් යානයක් වෙන් කරලා තියෙනවා කියලාත් කියනවා. ඒත් මේක ඇහුවාම අනික් අය සතුටු වෙනවා වෙනුවට පුදුම වෙනවා. මොකද කායල් උසට බයයි. කොහොම වුණත් එයාලා ගමන දිගටම යනවා. ප්ලේන් එකේ එයාලට අමතරව තවත් නාඳුරන මගින් කීප දෙනෙකුත් ඉන්නවා. පියාසර කරන අතරතුරේ එක එන්ජිමක් ක්‍රියාවිරහිත වෙනවා. තප්පර කීපයකින් දෙවෙනි එන්ජිමෙත් ගින්නක් ඇති වෙනවා. දැන් නියමුවාට තියෙන එකම විකල්පය හදිසි ගොඩ බැස්වීම තමයි. ප්ලේන් එක වේගයෙන් ගඟට ඉහළින් පියාඹලා කෙලින්ම වතුරට කඩා වැටෙනවා. කායල්ට සිහිය එනකොට එයා ඉන්නේ වතුරේ පාවෙමින්. වාසනාවකට ප්ලේන් එක වැඩි ගැඹුරක ගිහිල්ලා තිබුණේ නැහැ. ඇලිස් කොහොම හරි කායල් වැදගෙන ගොඩට එනවා. ටිකෙන් ටික අනිත් මගිනුත් ගොඩට එනවා. ඒ සහායක නියමුවයි වයසක මගියෙකුයි අතුරුදහන් වෙලා. කායල් ඉක්මනට එයාගේ බෑග් එක හොයනවා. වාසනාවකට එයාට අලු බෂ්ම බඳුන තියෙන බෑග් එක හම්බ වෙනවා. ගුවන් යානේ ගුවන් ගත වෙලා ටික වෙලාවකින් තමයි මේ අනතුර වුනේ. ඒ කියන්නේ කිසිම ගලවා ගැනීමේ කණ්ඩායමක් එයාලව හොයාගෙන ඉන්නේ නැහැ. හැම දෙයකටම වඩා භයානක දේ තමයි එයාලා හිටියේ මිනිස් වාසයක් ගැන කිසිම සලකුණක්වත් නැති ප්‍රදේශයක. කන්න බොන්න දෙයක් නැහැ. රෑ ගත කරන්න ආරක්ෂිත තැනකුත් නැහැ. දැන් එයාලට තියෙන එකම පාර තමයි මේ තැනින් පුළුවන් තරම් ඉක්මනට පිට වෙන එක. වාසනාවට වගේ නියමුවාට දිශාවන් ගැන යම් දැනුමක් තියෙනවා. එයා අනුමාන කරනවා එයාලා උතුරු පැත්තට ගියොත් කිලෝමීටර 40ක් ඇතුළත ආරක්ෂිත තැනකට යන්න පුළුවන් වෙයි කියලා. ඒත් එක්කම රෝසන් කියන කාන්තාව නියමුවාට දොස් කියන්න පටන් ගන්නවා. එයාගේ නොසලකිලිමත්කම කියලා එයා චෝදනා කරනවා. එකපාරටම මාලිකා තත්ත්වයේ සමතයකට පත් කරන්න යෝජනා කරනවා. මුලින්ම අවටින් වැඩගත ගත හැකි දේවල් එකතු කරගමු කියලා කියනවා. ඒ වෙලාවේ ඇලිස්ට කිට්ටුව තියෙන කැලෑවෙන් අමුතු සද්දයක් ඇහෙනවා. එයා එතනට ගිහින් බලද්දි දකින්න කිඹුල් බිත්තර වගේක්. ඒවට ලොකු එල්ලුමක් තියෙන බව දන්න සල්ලි අමාරුකමින් හිර වෙලා ඉන්න ඇලිස් කවුරුත් නැති වෙලාවේ හොරෙන්ම බිත්තර කීපයක් එයාගේ බෑග් එකේ දාගන්නවා. ඊට පස්සේ ආයෙත් කණ්ඩායම ගාවට එනවා. එතනදී තව ෆෝන් කීපයකුත් හම්බ වෙනවා. ඒත් ඒ ප්‍රදේශයේ සිග්නල් නැති නිසා ෆෝන් වලින් වැඩක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කන්න බොන්න දේවල් ටිකකුත් හම්බ වෙනවා. ඒත් ඒ ටික මේ පිරිසට නම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒත් ඒ වෙලාවේ කෙනෙක් දකිනවා වතුරේ පාවෙන සහායක නියමුවාගේ මල සිරුර. ඒක දැකලා හැමෝම බයටපත් වෙනවා. ඒත් එක්කම තවත් කිඹුලෙක් ඇවිත් ඒ සිරුර කෑලි කෑලි වලට කඩලා කන්න පටන් ගන්නවා. ජීව විද්‍යා ශිෂ්‍යාවක් වුණු කායල් කිඹුලන්ගේ මේ අසාමාන්‍ය හැසිරීම දැකලා පුදුම වෙනවා. නියමුවා උතුරු දිශාව පෙන්නුවාම හැමෝම එතනින් යන්න තීරණය කරනවා. ඒත් ඒ වෙලාවෙම කිඹුලි එයාගේ කූඩුවට ආපහු ඇවිත් දකින්න එයාගේ බිත්තර ඔක්කොම අතුරුදහන් වෙලා කියලා. කේන්තියෙන් පිස්සු වැටලා එයා කැලෑව දෙවනත් කරමින් හයියෙන් කෑ ගහනවා. මේ කිසි දෙයක් නොදන්න කට්ටිය හිමින් ඉස්සරහට යනවා. හවස් වෙද්දී එයාලා රෑ ගත කරන්න නතර වෙන්න තීරණය කරනවා.
කායල් යෝජනා කරනවා ගින්දරක් පත්තු කරගත්තොත් වනසත්තුන්ගෙන් බේරෙන්න පුළුවන් වෙයි කියලා. ගින්දර වටේ ඉඳගෙන හැමෝම කතා බහ කරන්න පටන් ගන්නවා. ඒත් එයාලා දැනගෙන හිටියේ නෑ අනතුරු බොහොම කිට්ටුවෙන් තියෙනවා කියලා. ටිකෙන් ටික හැමෝම නිදා ගන්නවා. ඒ වෙලාවේ එක්කෙනෙක් මුත්‍රා කරන්න නැගිටිනවා. එක පාරටම එයා දකිනවා එයාගේ ෆෝන් එකේ නෙට්වර්ක් සිග්නල් තියෙනවා. සතුටින් පිනාගේ එයා ෆෝන් එක අරගෙන කාට හරි කෝල් කරන්න හදනකොට යෝධ කිඹුලෙක් පිටිපස්සෙන් පැනලා එයාගේ ඔළුව හපනවා. එයා කිඹුලගේ කටේම පණ අදිනවා. උදේ වෙනකොට අනිත් අය නැකිලා බලද්දි දකිනවා මේ මිනිහාගේ මල සිරුර කෑලි කෑලි වලට කඩලා විනාශ කරලා තියෙන හැටි. දැන් බයයි කලබලයි තවත් වැඩි වෙනවා. නියමෝ එයාලට කියනවා මෙහි ඉන්න කිඹුල්ලු සාමාන්‍ය අය නෙමෙයි එයාලා හරිම වේගවත් භයානක දරුණු මිනිමරුවෝ කියලා. ඒ අතරේ ඇලිස් දකිනවා කන්දක් උඩ ගෙයක් තියෙනවා. එතනින් උදව්වක් ගන්න පුළුවන් වෙයි කියලා එයා බලාපොරොත්තු වෙනවා. එයාලා ගේ පැත්තට යන්න පටන් ගන්නකොට කැලෑව තවත් ඝන වෙනවා. රෝසන් තමයි ඉස්සරහින්ම යන්නේ. එක පාරටම කායල්ට හුස්ම ගන්න සද්දයක් ඇහෙනවා. කායල් ඉක්මනටම හැමෝටම නවතින්න කියලා සංඥා කරනවා. අනතුරක් එයාලට බොහොම කිට්ටුවෙන් ඉන්නවා. නියමව පඳුරු පැත්තට ඇඟිල්ල දික් කරලා හැමෝටම සීරුවෙන් ඉන්න කියනවා. අවට කිඹුල්ලු හැංගිලා ඉන්න පුළුවන්. කායල් හැමෝටම එකට කිට්ටුවෙන් ඉන්න උපදෙස් දෙනවා. එයා කියනවා කිඹුල්ලු කවදාවත් ලොකු කණ්ඩායමකට පහර දෙන්නේ නැහැ. එයාලා තනියම ඉන්න ගොදුරකට තමයි පහර දෙන්නේ කියලා. ඒත් ඒ අතරේ කණ්ඩායමෙන් වින් වෙලා හිටපු රෝසන්ට එකපාරටම කිඹුලෙක් පැනලා එයාව වතුරට ඇදගෙන යනවා. අනිත් අයට සිද්ධ වෙච්ච දේ තේරුම් ගන්නත් කලින් කැලෑවෙන් තවත් කිඹුල්ලු එයාලා දිහාට එන්න පටන් ගන්නවා. ඉක්මනටම හැමෝම දුවලා ගින් පැලකට රිංග ගන්නවා. ඒත් අවාසනාවකට ජෝයිගේ කකුල කිඹුලෙක්ගේ කටේ හිර වෙනවා. උපරිම ශක්තිය දාලා හැමෝම එයාව ඇදලා කිඹුලගෙන් බේර ගන්නවා. ඊට පස්සේ රෑ බෝ වෙන්න පටන් ගන්නවා. එළිය තත්ත්වය හිමින් හිමින් සංසුන් වෙනවා. කිඹුල්ලු පැලෙන් ඈතට ගියා වගේ පේනවා. කායල් පැලේ බිත්ති අස්සින් එබිලා බලද්දි අමුතු දෙයක් දකිනවා. කිඹුල්ලු එයාලා මරා ගන්නවා එයාට පේනවා. මේක දැකලා හැමෝම පුදුම වෙනවා. ඒ වෙලාවෙම කායල් තුවාල වුණ ජෝයිගේ කකුලට පටිය දාන ගමන් යෝජනා කරනවා ආරක්ෂාවට මුළු රෑම මාරුවෙන් මාරුවට මුර කරන්න ඕනේ කියලා. ඒත් කවුරුත් දැනගෙන හිටියේ නෑ පැලෙන් ටිකක් එහයින් කිඹුල්ලු තාමත් හැංගිලා ඉන්නවා කියලා. උදේ වෙනකොට සෑම්ට පැලේ තිබිලා පරණ සිතියමක් හම්බ වෙනවා. සිතියමට 90 කිලෝමීටර් 4ක් දුරින් ෆැක්ටරියක් තියෙනවා. සමහර විට එතනින් උදව් ගන්න පුළුවන් වෙයි කියලා එයාලා හිතනවා. ඒත් නියමවට මේ ෆැක්ටරිය ගැන කිසිම තොරතුරක් දන්නේ නෑ. එයාට සැකයි මේ සිතියම බොරුවක් වෙන්න පුළුවන් කියලා. කායලුයි සෑමුයි තීරණය කරනවා කොහොම හරි ෆැක්ටරියට යන්න උත්සාහ කරමු කියලා. ඒත් මාලිකා හිතනවා පැලේ ඉන්න එක ඊට වඩා ආරක්ෂිතයි කියලා. නියමව හැමෝගෙම මානව කවුද යන්නේ කියලා. මාලිකා විතරයි පැලේ නැවතින්න තීරණය කරන්නේ. ඒ නිසා අනිත් හැමෝම ෆැක්ටරියට යන්න තීරණය කරනවා. පැලෙන් එළියට යන්න කලින් කායල් හැමෝටම වැදගත් දෙයක් කියනවා. කිඹුලෙක් එක්ක ඇහැක් ගැටුනොත් නවතින්නේ නැතුව දුවන්න කියලා. නැත්නම් මේක ඔයාලව කෑලි කෑලි වලට කඩලා දායි කියලා කියනවා. හැමෝගෙම මූණු බයෙන් සුදුමැලි වෙනවා. නියමව හිමින් පැලේ දොර අරිනවා. වාසනාවකට අවට කිඹුලෙක් පේන්නේ නැහැ. ටික දුරක් ගියාට පස්සේ යාලට ගැඹුරු ගඟක් හම්බ වෙනවා. ෆැක්ටරියට යන්න නම් මේ ගඟ පහු කරන්නම ඕනේ. ඒත් කෙලින්ම වතුරට බහින එක සියදිවි නසා ගන්නවා වගේ වැඩක්. ඒ වෙලාවේ කායල් යෝජනා කරනවා ලී වලින් පහුරක් හදලා ඒකෙන් ගඟ පහු කරන්න පුළුවන් වෙයි කියලා. ඇලිස්ට බයයි ගඟේ කිඹුල්ලු ඉඳී කියලා. ඒත් කායල් එයාට පැහැදිලි කරනවා ඊයේ රෑ වැහපු වැස්ස නිසා කිඹුල්ලු දැන් මොකක් හරි සීතල තැනක විවේක ගන්නව ඇති කියලා. මේ වෙලාවේ පහර දෙන්නේ නැති වෙයි කියලා එයා කියනවා. මේක ඇහුවාම හැමෝම පහුර හදන්න පටන් ගන්නවා. තුවාල වෙච්ච ජෝයි ගොඩබිම ඉඳන් එයාලා දිහා බලන් ඉන්නවා. ඒත් හැමෝම දන්නවා පුළුවන් තරම් ඉක්මනට යන්න ඕනේ කියලා. මේ අතරේ ජෝයි අමාරු තීරණයක් ගන්නවා. එයාගේ සැමියා ඩොම් දිහා අන්තිම වතාවට බලලා වතුරට පයින්නවා. එයා තමන්වම ගොදුරක් කරලා අනිත් අයට යන්න අවස්ථාව දෙනවා. පැය කීපයකට පස්සේ එයාලා සිටියමේ තිබුණු ෆැක්ටරියට ළඟා වෙනවා. ඇතුළට ගියාම එයාලා දකිනවා බිම පුරාම උණ්ඩ විසිරීලා තියෙනවා. නියම ඔවුන්ට කියනවා මේවා මත්ද්‍රව්‍ය ඒජන්සියක විශේෂ උණ්ඩ වගේ පේන්නේ. අනික සිටියමෙත් මේ ෆැක්ටරිය ගැන මුකුත් නැහැ. මේක රහස් ලැබ් එකක් හරි හොර ජාවාරම්කාරයෙක්ගේ තැනක් වෙන්න හරි පුළුවන් කියලා ඔහු කියනවා. නියමව මීට කලිනුත් මාලිකාට කටවහගෙන ඉන්න කිව්වත් එයා ඒක ගණන් නොගත්ත නිසා නියමවාගේ කේන්තිය තවත් වැඩි වෙනවා. නියමව යෝජනා කරනවා හැමෝම වින් වෙලා බේරෙන්න පාරක් හොයාගමු කියලා. නියමව මාලිකාට ආයෙත් සැරෙන් අවවාද කරනවා ඔයා දැන් මොකක් හරි මෝඩ වැඩක් කළොත් ඒකේ විපාක ඔයාට විඳ ගන්න වෙයි කියලා.
ඒත් මාලිකා තාමත් එයාට ඕන දේම කරනවා. නියමුවාට මාලිකාත් එක්ක තරහ ගිහින් එයාව පල්ලෙහාට තල්ලු කරලා දානවා. පහළට වැටෙනවත් එක්ක මාලිකා එතන තියෙන බටේක ඉල්ලෙනවා. එතකොට එතනට කිඹුලෙක් ඇවිත් නියමුවාව හපා කනවා. කායලුයි සෑමුයි වෙලාවට මාලිකාව ඇදලා අරගෙන කිඹුලාගෙන් බේර ගන්නවා. මේ සිදුවීමෙන් පස්සේ හැමෝම දැනගන්නවා එයාලගේ ජීවිතවලට ඉස්සරහට අනතුරක් වෙයි කියලා. එතන තියෙන දේ දැකලා හැමෝගෙම ඇඟ සීතල වෙලා යනවා. කිඹුල්ලු 100 ගාණක් එතන විවේක ගනිමින් ඉන්නවා. කායල් දකිනවා බිම්මහලේ අනිත් කෙළවරේ වෝකි ටෝකියක් තියෙනවා. අපි එතනට ආරක්ෂිතව ගියොත් සමහර විට ගලව ගැනීමේ කණ්ඩායම් වලට කතා කරන්න පුළුවන් වෙයි කියලා ඇල හිමින් කිඹුල්ලු අතරින් යන්න පටන් ගන්නවා. කායල් තමයි මුලින්ම සාර්ථකව අනිත් පැත්තට යන්නේ. ඒත් ඒ වෙලාවෙම සෑම්ගේ කකුල කිඹුල් බිත්තරයක් උඩ වදිනවා. බිත්තර කැඩෙන සද්දෙට කිඹුල්ලු හැරෙනවා. සෑම්ගේ ඇස් එක කිඹුලේගේ ඇස් එක්ක ගැටෙනවා. අනිත් අය දොර වහලා කිඹුලන්ට එන්න බැරි වෙන්න හදනවා. කායල් වේගෙන් වෝකි ටෝකියෙන් උදව් ඉල්ලලා පණිවිඩයක් යවනවා. දැන් එයාලට තියෙන්නේ ෆැක්ටරියෙන් එළියට ගිහින් මොකක් හරි විවෘත තැනක බලාගෙන ඉන්න එක විතරයි. විනාඩි කීපයකට පස්සේ හැමදේම සංසුන් වුණාම එයාලා එළියට යන්න තීරණය කරනවා. කායල්ට පරණ තුවක්කුවක් හම්බ වෙනවා. ඒකෙන් එයාලගේ ආත්ම විශ්වාසය ටිකක් වැඩි වෙනවා. ඒත් එයාලා දොර අරිනවත් එක්කම දකිනවා කිඹුල්ලු තාමත් එළියේ එයාලා එනකම් බලන් ඉන්නවා කියලා. දැන් කණ්ඩායමට තේරෙනවා එයාලා හිර වෙලා කියලා. ඒ වෙලාවේ ඇලිස් එයාගේ බෑග් එකෙන් කිඹුල් බිත්තරයක් අරගෙන කිඹුලෙක් ඉස්සරහින් තියෙනවා. කිඹුලා තප්පර කීපයක් සංසුන් ඉඳලා ඇලිස්ගේ අතට පහර දෙනවා. අනිත් අය බලන් ඉන්නව ඇරෙන්න වෙන මොකුත් කරන්නේ නැහැ. ඒ වෙලාවෙම කායල් ඉක්මනට එයාගේ තුවක්කුවෙන් කිඹුලට වෙඩි තියනවා. ඒ අතරේ ඩොම් සහ මාලිකා ඇලිස් කිඹුලයි කටින් ඇදලා ගන්නවා. කායල් කිඹුලා ඇටේ රිංගලා ගිහින් පිහියක් අරගෙන කෙලින්ම කිඹුලාගේ ඇහැට අයිනවා. කිඹුලා වේදනාවෙන් දඟලනවා. කායල් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන දොර දිහාට දුවනවා. දුවන ගමන් කායල් රසායනික ද්‍රව්‍ය බැරලයක් කිඹුලා දිහාට තල්ලු කරනවා. ඊට පස්සේ එයා සාක්කුවෙන් ලයිටරේ අරගෙන ඒක කේන්තියෙන් කිඹුලා දිහාට විසික් කරනවා. ඊළඟ තප්පරේ ගිනිදෙල් කිඹුලා වෙලා ගන්නවා. දැන් හැමෝම වෙලාව නාස්ති නොකර ෆැක්ටරියෙන් එළියට දුවනවා. හැමෝම පාලමක් උඩට එනවා. එතනදී යාලා දකිනවා ගලවා ගැනීමේ කණ්ඩායම හෙලිකොප්ටරයකින් එනවා. ඒක දැක්කම හැමෝගෙම හිතට ලොකු සහනයක් දැනෙනවා. එතනින් හැමෝටම බේරෙන්න පුළුවන් වෙනවා. ටික දවසකට පස්සේ කායල් එයාගේ අයියාගේ අලු ගඟේ පහ කරන්න පාළු තැනකට යනවා. එයා ඇස් වහගෙන හිතින් එයාගේ අයියට සමුදෙනවා. ඒත් මේ කතාවේ අන්තිමේදී පෙන්නනවා නියමව මැරලා නැහැ කියලා. ඒ කියන්නේ මේ කතාවේ දෙවෙනි කොටසකුත් එන්න ඉඩ තියෙනවා. මේ කතාව මෙතනින් ඉවර වෙනවා. අපි ආයේ වෙනත් කතාවකින් හම්බ වෙමු.